දවසට ඒ හින්දා මම කියන්නේ ලාභේ විතරක්. හොඳේ ලාභේ විතරක් දවසට මම 500කට වැඩිය හොයනවා. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාලට මේ දේවල් කරන්න පුළුවන් පුංචි තැනින් පටන් ගන්න. ඉතින් කොහොමද ඔයාලට ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම මත ගෙදර ඉඳන් කරන්න පුළුවන් දවසට රුපියල් 500ක් වගේ අඩුම මුදලක් වුණත් ගෙදරදී ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාගෙම කියලා පුංචි ව්‍යාපාරයක් මම අරගෙන ආවා. මේක මම ගෙදර ඉඳන් කරන පුංචි ව්‍යාපාරයක්. මේ තියෙන්නේ ඉතින් මම ගෙදර ඉඳන් කරන පුංචි ව්‍යාපාරයක්. නමුත් දවසට මම මේකෙන් රුපියල් 500ක් විතර හොයනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද ගෙදර ඉඳන් දවසට? ඉතින් ඒක තමයි අපි නොහිතන පුංචි දෙයකින් අපිට හොඳ ලාභයක් උපයන්න පුළුවන්. මේ තියෙන්නේ ගර්ල්ස් ලගේ කොණ්ඩ කටු, හෙයා බෑන්ඩ්, ස්ක්‍රන්චීස්, ඒ වගේම ලේඩීස් ලට කොණ්ඩ කටු, ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මෙතන ගොඩක්ම ලේඩීස් අයිටම් තමයි තියෙන්නේ. ඉතින් මේ අයිටම් මම ගෙදර ගෙනල්ලා පැක් කරලා ඉතින් දවසට මේ වගේ අයිටම් කිහිපයක් අනිවාර්යෙන් 5-6කට වැඩිය දවසට විකිනෙනවා. ඉතින් මේකෙන් මට දිනකට රුපියල් 500කට වැඩිය ආදායමක් මම ලබනවා හොයනවා. ඉතින් ඔයාලට දැන් ඇති ප්‍රශ්නයක් කොහොමද මේ දේවල් කරන්න කියලා නේද? ඉතින් මමත් ඔයාලා වගේම මුකුත් නොකර ඉන්න ගමන් තමයි මට මේ අයිඩියා එක ආවේ. ඉතින් මේවා මහ ලොකු ගණන් වලට විකිරණේවා නෙමෙයි. ඉතින් මේ ඕනම එකක් මම විකුණන්නේ රුපියල් 100යි. කඩේ මේකක් ගන්න ගියොත් ඔයාලට 150 200ක් වෙනවා. මේ අයිටම් එකක් ඔයාලට කඩේ ගන්න ගියොත් රුපියල් 150 200ක් වෙනවා. නමුත් මම රුපියල් 100කට තමයි විකුණන්නේ. අන්න ඒක තමයි තියෙන එකම රහස. ඉතින් මෙන්න මේ ලැබූ අයිටම් එක තමයි රුපියල් 150ක් වගේ ගානකට විකුණන්නේ. නමුත් මේකත් කඩේ රුපියල් 200කට වැඩිය වෙනවා. නමුත් අපි දෙන්නේ රුපියල් 150කට. මේ බලන්න ඔයාලට පේනවද මේ ලැබූ එකත් එක්ක ඇතුලේ තියෙන අනිත් එක මොකද්ද කියලා? මේ තමයි කරාඹු දෙක. ඉතින් ඇත්තටම මේක විකිරෙන්න මේ පුංචි දේ විකිරෙන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ පැකේජ් එක. ඔයාලට පේනවද කොණ්ඩ කට්ටක් එක්ක කරාඹු දෙකක් තියෙනවා ෆ්‍රී. ඉතින් මේකෙන් තමයි අපේ බිස්නස් එක තවත් වැඩිපුර හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දකිනවා ඇති ඕනම තැන කඩේ කියලා බලද්දි රුපියල් 200කට තියෙනවා. 180යි 200යි 150න් උඩ තියෙන්නේ. නමුත් අපි කොණ්ඩ කට්ටත් එක්කම තව පුංචි කරාඹු දෙකක් ෆ්‍රී දෙනවා. ඒකත් එක්කම අපි දෙන්නේ රුපියල් 150ට. ඔන්න ඕක තමයි අපේ බිස්නස් එක වැඩි වෙන්න හේතුව. ඉතින් මේ හැම එකකටම මම ෆ්‍රී අයිටම්ස් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කොණ්ඩ කට්ටක් එක්ක ඔයාලට පේනවාද මේ ඇතුලෙන් කොණ්ඩ බූල්ස් තියෙනවා, හෙයා බෑන්ඩ්ස් තියෙනවා. මේ කොණ්ඩ කටුත් එක්කත් ඒ වගේම තමයි මේ ඇතුලේ හෙයා බෑන්ඩ් තියෙනවා, කොණ්ඩ කට්ටක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ ස්ක්‍රන්චි එකත් එක්කත් ඔයාලට පේනවා ඇති ලස්සන කොණ්ඩ කට්ටක් තමයි ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ පේනවද? මෙන්න මේ කොණ්ඩ කට්ටක් තමයි ඇතුලේ තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මේකක් රුපියල් 100ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාලා හිතන්න මේ වගේ ස්ක්‍රන්ච් එකක් එක්ක මේ වගේ තවත් කොණ්ඩ කට්ටක් රුපියල් 100කට කොහෙන්ද හම්බ වෙන්නේ? අන්න ඒ විදිහට තමයි අපේ බිස්නස් එක අපි හදලා තියෙන්නේ, මම හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට රුපියල් 100 ගානේ ඕන තැනක මේක බිස්නස් එකක් විතර කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලටත් ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මගේ WhatsApp නම්බරයට මෙසේජ් එකක් දාන්න. ඔයාලට උනත් ගන්නත් පුළුවන්. ඔයාලගේ ගෙදර අයට පාවිච්චි කරන්න. ඒ වගේ තමයි අපේ පාට ගොඩක් තියෙනවා. මේ ස්ක්‍රන්චි උනත් පාට තව ගොඩක් තියෙනවා. මම ඒවා දාන්නම් විස්තර. ඉතින් ඒ හැම එකෙම මේ ලැබුබු කොණ්ඩ කට්ටේ උනත් මේ කහ පාට තියෙනවා, රෝස පාට තියෙනවා, දම් පාට තියෙනවා. ඉතින් මේ හැම එකක් එක්කම මේ ෆ්‍රී අයිටම් එකක් තියෙනවා. මේ පේනවද? මේ ලැබුබු මේකත් එක්ක ඔන්න කොණ්ඩ කට්ටක් තියෙනවා. ඒකට මේ එකක් එපා නම් ඔන්න ඒකට කහ පාට කොණ්ඩ කට්ටක් තියෙනවා. පේනවද ඇතුලේ? මේ කොණ්ඩ කට්ටකුයි හෙයා බෑන්ඩ් එකකුයි තියෙනවා. ඉතින් ඒ වගේ තව තියෙනවා ඕන තරම් මේවා හැම එකක් එක්කම හෙයා බෑන්ඩ් ඇතුලේ ෆ්‍රී තියෙනවා. ඒත් එක්කම මේ ඇතුලේ තියෙනවා කොණ්ඩ කටු එක්කම. ඉතින් මේ හැම එකම ඊට අමතරව අපි ගාව තියෙනවා මෙන්න මේ හෙයා බෑන්ඩ්. ඔයාලා දන්නේ නැති මේ බෑන්ඩ් එක මේකත් එක්කම ඔන්න අපි ෆ්‍රී දෙනවා. මෙන්න මේ වගේ කොණ්ඩ කට්ටකුයි මේ කොණ්ඩ කට්ටත් එක්ක හෙයා බෑන්ඩ් තව දෙකක් දෙනවා ෆ්‍රී. හරිද? මේ ඕන එක රුපියල් 100ක් විතරයි වෙන්නේ. අන්න ඒක තමයි අපි අපේ බිස්නස් එක. මම ගෙදර ඉඳන් කරන්නේ මේ දේවල්. ඉතින් දවසට මට මේකෙන් රුපියල් 500කට කිට්ටු වෙන්න හොඳ ඉන්කම් එකක් හම්බ වෙනවා ගෙදර ඉඳන්ම. හරිද? මම කරන්නේ මේ වගේ දේවල් හදලා ගෙදර ඉඳන් ඔයාලට පෙන්නන්නම මේ තියෙන්නේ මම ලොට් පිටින් ගෙනෙවා. ඉතින් මම මේවා ලොට් පිටින් ගෙනල්ලා තොග වශයෙන් ගෙනල්ලා ගෙදර වෙනම පැකේජස් විදිහට හදනවා. ඉතින් මේ පැකේජස් විදිහට හදලා තමයි මේ ඔයාලට පේනවාද? පැකේජස් විදිහට හදලා මං ගාව මේවා වෙනම තියෙනවා. මේ විදිහට ගෙනල්ලා පැකේජස් විදිහට මම හදනවා. ඒ කියන්නේ කොණ්ඩ කට්ටක් එක තවත් හෙයා බෑන්ඩ් එකක් ෆ්‍රී දෙනවා. ඉතින් ඒ වගේ එක විදිහට කරනවා. ඉතින් ඔයාලටත් මම කියන්නේ මේ වගේ ඔයාලා හිතන්න ගෙදර ඉඳන් කරන්න පුළුවන් පුංචි දෙයක් මොකද්ද කියලා. ඉතින් මේ අයිටම් ඔයාටත් මගේ මිලදී ගන්න පුළුවන්. ඔයාට පුළුවන් කැමති නම් මේ අයිටම් ඔයාට අරගෙන තව රුපියල් 20ක් වගේ තියාගෙන තව කෙනෙකුට විකුණන්න. ඉතින් මම කරන්නේ මේවා වෙනම අපේ ගෙවල් පැත්තේ තියෙන කඩවල් වලට කතා කරලා වෙනම 10 වගේ දාගන්නවා. ඒ කියන්නේ එක අයිටම් එකකින් කැලි දෙකක් තුනක් වගේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මේ වගේ එකක් ගත්තා කියලා මේකෙන් පාට දෙකකින් කැලි දෙකක්. ඒ වගේ අනිත් ඒවා ගිනුත් දෙක වගේ අයිටම් 5ක් විතර දානවා. මම මේ අයිටම්ස් කඩේට දැම්මට පස්සේ රුපියල් 100කට එයාලා තව රුපියල් 30ක් 20ක් 30ක් 40ක් පවා තියාගෙන
ඒක කඩේ විකුණනවා. ඉතින් ඒ වගේ ඔයාලටත් පුළුවන් කැමති නම් මගෙන් අරගෙන ඉතින් ඔයාලටත් පුංචි ගාණක් තියාගෙන තව කෙනෙකුට විකුණන්න. ඉතින් මම ගොඩක්ම මේවා විකුණන්නේ කඩවල වලට වගේම ඔන්ලයින් විකුණනයවත් කරනවා. ඉතින් ඊට අමතරව මම කියන්නේ ඔයාලටත් කැමති නම් ඔයාලා මේ විදිහට ලොට් වශයෙන් අරගෙන ඔයාලටත් පුළුවන් පොඩ්ඩක් ඔළුව කල්පනා කරොත් ලස්සන ගේමක් ගහන්න ඔන්ලයින් එක හරහා සෑහෙන බිස්නස් එකක් කරගන්න පුළුවන්. ඉතින් මම දවසකට අනිවාර්යයෙන්ම කෑලි 5කට වැඩිය විකුණනවා. මගෙන් ලොට් වශයෙන් ගන්න අය ඉන්නවා. ඉතින් කඩවල වලට ගන්න අය ඉන්නවා. ඒ වගේම ඔන්ලයින් එකෙන් ගන්න අය ඉන්නවා. බිස්නස් එකට ගන්න අය ඉන්නවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඔයාලට හරියට මුලින් ඉඳන් චූටි දෙනකින් පටන් ගත්තොත් ගෙදර ඉඳන් මේ දේවල් හරියට කරන්න පුළුවන්. දවසට ඒ හින්දා මම කියන්නේ ලාභේ විතරක්. හොඳේ. ලාභේ විතරක් දවසට මම 500කට වැඩිය හොයනවා. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාලට මේ දේවල් කරන්න පුළුවන් පුංචි තැනින් පටන් ගන්න. හරිද? ඔයාට මහ ලොකු බිස්නස් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ මම කරන ඒ වගේ අරගෙන ඉතින් ඔයාට තව කෙනෙකුට රුපියල් 20ක් 30ක වගේ පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන විකුණන්න පුළුවන්. මොකද මම විකුණන්නේ මේක රුපියල් 100යි. නමුත් කඩේ ගන්න ගියොත් අනිවාර්යෙන් 150ක 160කට එනවා. අර ලැබුබු අයිටම් එකම ඔයාට රුපියල් 250ක් විතර වටිනවා. නමුත් මම දෙන්නේ රුපියල් 100යි 150යි. ওই ගණනවලට අරගෙන ඔයාට රුපියල් 30කට දුන්නත් උඩින්ම ලාභයි තව කෙනෙකුට වික්කනම් අන්න ඔයාට චූටි ලාභයක් හම්බ වෙනවා. ඉතින් ඔයාට අන්න ඒ වගේ ටික කෑලි 10ක් වික්කොත් රුපියල් 300ක් විතර නිකම්ම ඇවිල්ලා. අන්න ඒ විදිහට ඔයාට පුළුවන් බිස්නස් එකක් පුටියට ගෙදර ඉඳන් කරගෙන යන්න. ඉතින් තව කෙනෙකුට ගිහලා අත පහනවට වඩා ගෙදර ඉඳන්ම ඔන්න කරනවා නම් බිස්නස්. මම ඔයාලට මං කරන දෙයකින් පුංචි උදාහරණයක් විතර දෙන්න. මං කියවනේ මම මේ ඔයාලට කියන්නේ මං කරන දේවල් මගේ අත්දැකීම අනුව තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඒ දේවල් මම ඔයාලට තව කෙනෙක්ගෙන් අහලා කියන්නෙත් නැහැ. තව කෙනෙක් කියනවට කියන්නෙත් නැහැ. මම කරන දේවල් මම අත්දැකීමෙන් කරපු දේවල් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් කැමති කෙනෙක්ට ඔන්න පුළුවන් chance එක තියෙනවා මේ වගේ මං වගේ හිතලා මේ වගේ තවත් ලස්සනට ඔයාලට අදහස් ඇති. ඉතින් ඒවා ගලපලා මේ වගේ හොඳ බිස්නස් එකක් පටන් ගන්න. මේවා අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් බිස්නස්. තව අයිඩියාස් තියෙනවා. මං ඒවා තව ඉස්සරහට අරන් එන්නම්. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.